හලෝ ඔන්න ආදරෙන් පිළිගන්නවා අද වීඩියෝ එකටත්. අද වීඩියෝ එක පටන් ගන්නෙ හවස් වෙලාවක. ඒ කියන්නේ මං ගෙදර යන ගමන් තමයි හිතුනේ අද වීඩියෝ එක කරොත් හොඳයි කියලා. ඉතින් වීඩියෝ එකේ මුලින්ම ඕගොල්ලෝ දකින්නේ මම ගෙදර ගිහිල්ලා මගේ රෑකෑම එක හදාගන්න විදිහ. දැන් ඉතින් කලින් වීඩියෝ එක දැක්ක කවුරු හරි හිතන්න එපා මම කෑම වීඩියෝස් පෙන්වන්න අකමැතියි කියලා. අද වීඩියෝ එක පටන් ගන්නෙම කෑම වීඩියෝ එකකින් නේද කියලා. ඉතින් මට අද හිතුනේ මෙතනින් පටන් ගන්න. ඒ නිසා මම vlog එක පටන් ගන්නෙ මෙතනින් ඔන්න. අද වීඩියෝ එකේ තියෙන්නේ මම ඩිනර් එක හදාගන්න විදිහ කියලා මම කලින් කිව්වනේ. මේ ඩූඩල් එක මම ගත්තේ මම last time කොරියන් සුපර් මාකට් එකට ගිය වෙලාවේ. ඒකේ ෆ්ලේවර් එක තිබ්බේ බුගුගි. මම හිතන්නේ බුගුගි කියන්නේ බාබිකියු මැරිනේට් බීෆ් වගේ ෆ්ලේවර් එකක්. හැබැයි මේක ස්වීට් ෆ්ලේවර් එකක් තමයි තිබ්බේ අන්තිමට හදලා ඉවර වුණාම. පැකට් එක ඇතුලේ සැෂේස් 3ක් තිබ්බා. ස්ටෙප් වයිස් එක දාලා මික්ස් කරගන්න තමයි තිබ්බේ. හරිම ලේසියෙන් මේ නූඩල් එක හදාගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නෙකට තිබ්බේ මේ නූඩල් එක හදලා ඉවරනාට පස්සේ ගොඩක් පැණි රසයි. ඉතින් මට මංගාව තිබ්බ ඔය ලුණු මිරිස් අනිත් ඒවා ඇඩ් කරන්න සිද්ධ වුණා. මම හිතන්නේ මං garlic powder ඇඩ් කරා, ගම් මිරිස් ඇඩ් කරා, තව pepper powderත් ඇඩ් කරා. නැත්තම් මේක හරීම ස්වීට් ෆ්ලේවර් එකක් තමයි තිබ්බේ. ඔය තියෙන පැකට් ඔක්කොම ටික දාලා ඉවරනාට පස්සේ. ඉතින් ඔහොම තමයි ඩිනර් එක හදාගත්තේ. රෑ ඊට පස්සේ මම ගොඩක් දේවල් වීඩියෝ කරේ නෑ. මොකද සාමාන්‍ය විදිහට වොෂ් එකක් දාලා මම මහන්සිලා හිටියේ හින්දා නිදිය ගත්තා. ඊළඟ දවසේ උදෙන් තමයි ඊළඟට ඇත්තටම ඔන්න වීඩියෝ එක පටන් ගන්නෙ. අද වීඩියෝ එකේ දිගටම තියෙන්නේ මං හිතන්නේ කනබන දේවල්. ඉතින් ඔයගොල්ලෝ මාව ජජ් කරන්නේ නැතුව අද වීඩියෝ එක බලයි කියලා විශ්වාස කරන ගමන් ඊළඟ දවසේ උදෙන් එහෙනම් හම්බෙමු. දැන් මේ තියෙන්නේ ඊළඟ දවසේ උදේ. ඉතින් ඊළඟ දවසේ උදේ නැගිට්ටගම නම් මූණ පෙන්නන්න බෑනේ. ඉතින් මම කොණ්ඩේ පියලා බ්‍රෂ් කරලා ඉවර වෙලා මූණත් හොදගෙන තමයි මේ ඔයගොල්ලන්ට වීඩියෝ එක අරගත්තේ. ඊළඟට මම උදේට කන්න අද හිතාගත්ත ස්මූති එකක් හදා ගන්නවා කියලා. ඉතින් ගෙදර තිබ්බ ස්ට්‍රෝබෙරි එකකට මී පැණි පොඩ්ඩකුයි කිරි දාලා ඒක බ්ලෙන්ඩ් කරගත්තා. කොහොමද මම බ්ලෙන්ඩ් කරද්දි පොඩ්ඩක් වැඩිපුර බ්ලෙන්ඩ් කරා. ඊළඟ දවසෙත් ගන්න පුළුවන් හින්දා මොනවත් හදපු ಜಾති තිබ්බේ නෑ ෆ්‍රිජ් එකේ. තව පාන් තිබ්බෙත් නෑ. නැත්නම් මම පාන් හරි කනවා උදේට. ඉතින් ඒ නිසා මේ චියා සීඩ් දාන්න නැතුව නිකන් ස්මූති එකක් විදියට හදාගන්න හිතුවා. මේ ඔයගොල්ලෝ දකින්නේ මම ඉතින් කෝකනට් තෛලය වගේ තියෙන මගේ එකම කන්ටේනරේ බ්ලෙන්ඩ් එකෙන් හෑන්ඩ් බ්ලෙන්ඩ් එකෙන් බ්ලෙන්ඩ් කරගන්න විදිහ. දැන් උගලන්ට මේ පේනා වගේ මම වැඩිපුර මික්ස් කරගන්නවා. මොකද මේක මට හෙටත් ඊළඟට ආයෙ පාවිච්චි කරන්න පුළුවන් හින්දා. බොරු කියන්න ඕනේ නැහැ මම මේකට සීනි ඇඩ් කරේ නැති හින්දා මේක ගොඩක් අමුරු රසට තමයි තිබ්බේ. ඒ උනට මී පැණි පොඩ්ඩක් තිබ්බ හින්දා ෂේප් මං තව සීනි ඇඩ් කරන්නේ නැතුව මේක මේ විදිහටම බෙව්වා. මොකද ඉතින් උදේ පාන්දර සීනි ගොඩක් දාගෙන බොන එක හොඳ නෑනේ. සමහර වෙලාවට ඉතින් මං එහෙම හිතලා ස්මූති එක බීලා ටික වෙලාවකින් ආයෙ චොක්ලට් එකකුත් කන වෙලාවල් තියෙනවා. කොහොම වුණත් එදා දවසේ නම් එහෙම මොනවත් කරේ නෑ. ඊට පස්සේ ස්මූති එක බිබී ඉන්නනේ මට වෙනින් අයිඩියා එකක් ආවා. ඒක ඔයගොල්ලෝ වීඩියෝ එකේ ඉස්සරහට දකි. මම මේ ඩ්‍රින්ක් එක බිබී ඉන්න නැති කවුරු හරි නෑ මම වීඩියෝ එකකින් දැක්කේ කවුරු හරි අහලා තිබ්බ ChatGPT එකෙන් ඒගොල්ලෝ කන්නේ මොනවද ඒ දවසේම කියලා වීඩියෝ එකක් කරලා තිබ්බා. ඉතින් මට හිතුණා ChatGPT එකෙන් රෙසිපි එකක් අරගෙන කේක් එකක් හදුවොත් හොඳයි කියලා. ඒ ආසේ මෙන්න මෙයා බලන්නකෝ. මෙයා එළියට ගිහිල්ලා එන්න විදියක් නැතුවද කොහෙද ඉන්නවා කතා කරාට එන්නෙත් නෑ. ඇහෙනවද සද්දේ? ඉතින් මම එහෙම හිතලා ChatGPT එකෙන් රෙසිපි එකක් හොයාගත්තා. මම සිම්ප්ලි එකට ඉන්ස්ට්‍රක්ෂන් දුන්නාම මේකෙන් ටයිප් වෙලා ආවා. ඉතින් මං ගාවේ ඉන්ග්‍රීඩියන්ට්ස් තිබ්බා. ඒකින්ද මං හිතුවා මම මේ රෙසිපි එක try කරනවා කියලා. ඔයගොල්ලන්ට මේ පේනවා වගේ තමයි හරිම සරල ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් තිබ්බේ. ක්වොන්ටිටි එකත් පුංචි. මොකද මං ගාව තිබ්බ ට්‍රේ එකේ සයිස් එකට තමයි මම කිව්වේ රෙසිපි එක දෙන්න කියලා. ඉතින් මුලින්ම ස්ටෙප් ටික බලාගෙන ඉවර වෙලා මං හදන්න තමයි ගියේ. හදන්න ගියාට පස්සේ මං ගාව වැනිලා තිබ්බේ නෑ. ඉතින් දැන් වැල්ල වලට මොනවද දාන්නේ කියලා හිතා ඉන්නදී මට මතක් වුණා මං ගාව ගත්ත ඔරෙන්ජ් වගේක් තියෙනවා. ඉතින් මට හිතුණා එහෙනම් දොඩම් ලෙල්ලවත් ග්‍රේඩ් කරලා දැම්මම ටිකක් සුවඳ එනවනේ. එහෙම දාමු කියලා හිතලා ඉවර වෙලා පටන් ගන්න යද්දී ෆෝන් එක ඉතින් මේ විදිහට පොඩි අකරතැබ්බ ටිකක් සිද්ධ වුණා. හරි.
කොහොමින් හරි මං හදන්න පටන් ගත්තා. මේ තියෙන ස්කේල් එක මම ගත්තේ ෂීන් එකෙන්. ඒක හරි ලස්සනයි. ගොඩක් කාලයක් ඉඳලා මගේ කාර්ට් එකේ තිබිලා මං කොහොමද මේ සැරේ ඒක ඕඩර් කරගත්තා. ඒක ඇත්තටම හොඳයි. හරි යූස්ෆුල් මට මේ දවස්වල එක. කොහොම හරි ඉතින් මුලින්ම බටර් ටික දාලා ඊට පස්සේ අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් දාලා ඉවරලා මික්ස් කරගන්නවා. ඉතින් මම ස්ටෙප් වයිස් එක්ස්ප්ලেইন කරන්නේ නැහැ මේ වෙලාවේදී. හැමෝම මං හිතනවා දන්නවා ඇති කේක් එකක් හදාගන්න විදිය කියලා නේද? ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. දැන් මං ඉන්න ගෙදර මම ෂෙයා කරගන්නවා තව ශ්‍රී ලංකන් ළමයි වගේක් එක්ක. ඉතින් අපේ ගෙදර ඔය අනිත් අයගේ වීඩියෝස් වල වගේ හරියම ලස්සනට පිළිවෙලට තියාගන්න විදිහක් නැහැ. මොකද අනිත් ඉන්න බහුතරයක් දෙනා පිරිමි ළමයි. ඒගොල්ලන්ගේ වැඩේ ඉතින් කතා කරන්න දෙයක් නැහැනේ. ඒකින් මං මොනවත් ඒ ගැන කියන්නේ නැහැ. ඒකින් මගේ වටේ පිටාවේ කුස්සියේ එක එක තියෙන ඒවා ගණන් ගන්න එපා. දැන් කොමින් හරි මම සීනි දැම්මා බටර් දාලා ඊළඟට තිය කරගන්න ස්ටෙප් එක ඉන්නේ. ඊළඟට මම පිටි බිත්තරයි දාලා මික්ස් කරගන්නවා. මට මේ රෙසිපි එක හදද්දි තමයි හිතුනේ අනාගතේ අපිට දවසක් උදා වෙයි අපි හැමදේම AI තාක්ෂණය ඔස්සේ කරගන්න. ඉස්සර නම් අපිට රෙසිපියක් ඕන නම් පොත් කියවනවා, YouTube එක බලනවා, Instagram, Facebook හොයාගන්නවා. ඒ වුණාට දැන් කෙලින්ම ChatGPT එකට ඉන්ස්ට්‍රක්ෂන් දුන්නාම ඒකට ටයිප් කරලා අපිට කියනවා රෙසිපි එක. හරිම ලේසියි නේද ජීවිතේ. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ මම හදාගත්ත ට්‍රේ එක. මේ බේකින් ට්‍රේ එකත් මම ෂීන් එකෙන් ගත්ත එකක්. බලන්න ෂීන් එකේ තියෙන දේවල් හරිම ලස්සනයි. වැඩි ගාණක් උනේත් නෑ. මම හිතන්නේ අපේ ලෝකල් සුපර් මාකට් වල තියෙන ගාණටම තමයි තිබ්බේ. ඒකෙන් තමයි ඒක ඕඩර් කරේ. ChatGPT එකෙන් මට දුන්න රෙසිපි එකට තිබ්බේ බිත්තර 2යි, පිටි ග්‍රෑම් 120යි, සීනි බටරුයි 115 ගානේ. ඉතින් දැන් මම ඒ ටික දාලා මික්ස් කරගන්නවා. හැබැයි මම දාගත්ත බටර් එකට හරි වෙනින් මොකට හරි හින්දාද කොහෙද මගේ මේ සීනි එකයි බටර් එකයි බිත්තරයි ගහලා ඉවර වෙද්දී අර පොඩි කර්ඩල් වගේ ආවා. ඒ කියන්නේ කැටි වගේ තියෙන්නේ. මම දන්නේ ඇයිද හේතුව කියලා. මට කවදාවත් එහෙම ජීවිත එක්ස්පීරියන්ස් එකක් නැහැ කේක් එකක් කරද්දී. මම ආයෙත් කෝකරත් කියලා රෙසිපියක් චෙක් කරලා බැලුවා. ඒත් ඒකේ තිබ්බේ ඒ විදිහටම තමයි. ඉතින් ඒ නිසා මම පිටි එක ඇඩ් කරලා කේක් එක මේ විදිහට ඉවර කරගත්තා. ඉවර කරගෙන දැන් ප්‍රීහීට් වෙලා තියෙන oven එකට මම කේක් එක දානවා. අපේ ගෙදර oven එක පොඩ්ඩක් ජරා වෙලා ඔයගොල්ලෝ ජජ් කරන්න එපා මගේ oven එක හොඳ නෑ කියලා. ඒ කියන්නේ ක්ලීන් නෑ කියලා. මේක ගොඩක් පරණ ගෙදරක්. So and I'm sharing it with I have a lot of excuses. Okay, දැන් මේගොල්ලෝ දකින්නේ මගේ බේක් වෙලාව කේක් එක. මේ කේක් එක මට කපන්න වෙලාවක් ඉතුරු වෙලා තිබ්බේ නෑ. මොකද මම වැඩට යන්න හදිසියෙන් තමයි හිටියේ. ඒක නිසා කේක් එක oven එකකින් එළියට අරගෙන නිවෙන්න තියලා මම යන්න ලෑස්ති වුණා. යන්න ලෑස්ති වෙලා මගටත් බැස්සට පස්සේ මට යාළුවෙක් කතා කරලා කිව්වා එයා අද උයලා මට කෑම පාසල් එකක් දෙන්න බලාගෙන ඉන්නවා කියලා. ඉතින් මම යන පාර වෙනස් කරලා දැන් මම මේ ආයෙ ගෙදරට යන ගමන් මගේ බත් පාසල් එක ගන්න. ටිකක් දුර ඇවිදගෙන යන්න තිබ්බා. අද හොඳට ඉර පායලා තිබ්බ ලස්සන දවසක්. ඉතින් මං හරිම සතුටින් ආසාවෙන් ආයෙ ගෙදරට ගිහිල්ලා මගේ බත් පාසල් එක ගත්තා. ඇත්තම කියන්නේ මේ බත් පාසල් එක මෙහෙම අල්ලගෙන එන්න ඇද්දිත් මාරම සුවඳයි. ඉතින් මට ඉවසිල්ලක් නැතුව හිටියේ මේක ගිහින් ඉක්මනට කනකම්. හැබැයි වැඩේ කියන්නේ අද මට මේක ගිහිල්ලා කද්දී අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න වෙනවා. ඉතින් මම යන අතර මගම හිතාගත්තා ගියපු ගමම ටක් ගාලා වීඩියෝ එකක් ගන්නවා. ඔයගොල්ලන්ට මේ මගේ යාළුවාගේ බත් පාසල් එක පෙන්වන්න හිතාගෙන කියලා. මං හිතන්නේ අදට මං ඉතින් මේ බත් පාසල් එක පෙන්නලම මගේ වීඩියෝ එක ඉවර කරනවා. ලොකු දේවල් අද වීඩියෝ එකේ තිබ්බේ නෑ තමයි. ඒ වුණාට මං හිතනවා ඕගොල්ලෝ අද වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. ඉතින් ඕගොල්ලෝ අද වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් කරලා කමෙන්ට් එකකින් ඕගොල්ලන්ගේ අදහස ලියාගෙන යන්න අමතක කරන්න එපා. මගේ channel එක subscribe කරලා තියාගත්තොත් ඕගොල්ලන්ට මේ වගේ UK life එකේ මගේ ජීවිතේ තවත් ලස්සන දවස් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ මතක් කිරීමත් එක්කම අදට වීඩියෝ එක මම ඉවර කරනවා. ඉතින් ඕගොල්ලෝ මාව අහන් හිටියටයි බලන් හිටියටයි අද ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක හම්බෙමු. හැමෝටම bye bye.